සුබ දවසක් යාළුවනේ. ඔන්න අදත් වටින කියන වීඩියෝ එකක් අරගෙන මම ඔයාලා ගාවට ආවේ. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all දාගෙනම යමු. හරි යාළුවනේ. අද අපි කතා කරන්නේ මේ every van එක link එකක් මාරු කරන විදිහ. මේකෙන් වෙන්නේ මේක ගෙවුනහම වාහනේ සාමාන්‍යයෙන් පොඩි වලවල් පාරවල් වල යද්දී ලොකු සද්දයක් ඇහෙනවා. දැන් මේක ඇල්ටෝ මාරුටි වලට නම් මේ විදිහේ ලින්ක් එකක් නැහැ. ඒ වුණාට මේ වෑන් වගේ මේ වගේ වාහන වලට ලින්ක් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ඉවරි වෑන් එකට විතරක් නෙමෙයි. තවත් ලින්ක් එකක එන වාහන ගොඩාක් තියෙනවා. ඉතින් මේක මේ බලාගත්තට පාඩුවක් වෙන එකක් නෑ. ඇල්ටෝ මාරුටි එකක් තියෙන කෙනෙකුට උනත් තව කෙනෙකුට ඔයාලට හරි මේ අදහසක් දෙන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා. හරි අපි දැන් මේක ගලවන විදිහ තමයි මම මේ පෙන්නන්නේ. වාහනේ මේ යට කොටස් වල තියෙන එන ගලවද්දි ගොඩක් වෙලාවට WD-40 එකක් වගේ එකක් පාවිච්චි කරන්න දෙනවා නම් ගොඩක් හොඳයි. මොකද ඔය එන අනිවාර්යෙන්ම මලකට කාලා තියෙන්නේ. මොකද රෝදේ ගාව තියෙනවා. මඩ වතුර වැදිලා අරම මේ වෙලාව මලකට කාලා තියෙනවා. හරි ඊට පස්සේ මේ එනේ පොඩක් නට බුරුල් කරගත්තට පස්සේ මේකේ තියෙනවා මේ තව්ව ඇතුලේ ඇලෙන්කියක්. එතකොට අපි මේකට ඇලෙන්කිය එකක් පාවිච්චි කරොත් තමයි අපිට ලේසි. නැත්තම් මේක නිකන් නට් එක විතරක් කැරකෙන්න ගන්නවා. එනේ බෝල්ට් එකත් එක ගැලවෙන්නේ නැතුව. ඒක නිසා තමයි මේ විදිහට ඇලෙන්කිය එකක් දාලා ඉවර වෙලා බුරුල් කරගන්නේ. එතකොට අපිට මේක පහසුවෙන්ම යන්නේ ගලව ගන්න පුළුවන්. ඒකේ එක පැත්තක් හයි වෙලා තියෙන ස්ක්‍රැප් එකට අනිත් පැත්ත බැලන්ස් බාර් එකට තමයි සම්බන්ධ. ඒක බැලන්ස් බාර් එක කෙලින්ම ලෝ ආම් එකට හයි කරන්න බැරි නිසා තමයි මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. අපේ ඇල්ටෝ මාරුටි වල නම් කෙලින්ම ලෝ ආම් එක මැදින් සිදුරක් දාලා ඉවරලා රබර් බුස්ට් එකක් දාලා හයි කරලා තියෙනවනේ. අන්න ඒ වැඩේ තමයි මේකේ මේ විදිහට කරන්නේ. ඉතින් ගොඩක් වාහන වල මේ විදිහට ලින්ක් එක මේ දාලා ඉවරලා හයි කරලා තියෙනවා. ඉතින් මේක බලාගත්තට පාඩුවක් නෑ. කාට වුණත් වටිනවා. මොකද මේ කාර්මික දැනුම කියන එක අපත යන දේවල් නෙමෙයිනේ. අනේ යාළුවනේ තව පුංචි මතක් කිරීමක් තියෙනවා. මගේ ෆෝන් නම්බර් එක දාලා තියෙනවා. යම් උපාංග විකුණන වැඩවලට මම දාලා තියෙනවා. ඉතින් ඒ වගේ හේතුවකට ඇරෙන්න වාහනවල රිපෙයාර් සම්බන්ධව කතා කරන්න එපා. ඒ දුරකථන අංක වලට. මොකද මට චුට්ටක් එක කරදරයි. මම වැඩ කර ඉද්දිත් හදිසියෙම සමහර වෙලාවට කෝල් අරගන්නවා. ඉතින් ඒක නිසා ඒක චුට්ටක් කරදරයි. පුළුවන් නම් ඔයාලගේ අවශ්‍යතාව තියෙන ඒවට කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මගේ WhatsApp නම්බර් එක මම දාලා තියෙනවා. WhatsApp නම්බර් එකට voice message එකක් දානවා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට මම අනිවාර්යයෙන්ම පුළුවන් තරම් ඉක්මනට ඒකට reply කරනවා. ඉතින් ඒකත් චුට්ටක් ඔළුවේ තියාගෙන ඉවරලා මේ කරන්න වීඩියෝ එක බලන්න. මොකද ඇත්තටම මේ ටිකක් කරදරයි. ඉතින් එහෙම කරන්නත් බෑ. හැම වෙලාවෙම මමත් වැඩ කරන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ ගැටලු තියෙනවා. හරි උඩ පැත්තේ නට් එක දැන් ගලවලා ඉවරයි. දැන් මේ යට පැත්ත තමයි ඔයාලා මේ මම කතා කරන අතරේ මම හිතනවා වීඩියෝ එක බලන් ඇති කියලා. ඉතින් මේ වල කියන්න තරම් ලොකු දේවල් නැහැ. ඉතින් ලෙඩේ කිව්වා ගලවන විදිහ කියලා දුන්නාට පස්සේ එච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මම මේ අනිත් දේවල් ගැන කතා කරන්නේ. මොකද නැත්තම් මේකේ කියන්න විශේෂ දේවල් නැහැ. හරි. දැන් ඊට පස්සේ අපි පොඩ්ඩක් මේ ජැක් කරගන්න ඕන ලෝ ආම් එක. මොකද දැන් මේකට තමයි ලින්ක් එකට තමයි බර ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට අපිට ලින්ක් එක පණ ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා මේ විදිහට පොඩ්ඩක් ජැක් කරගත්තාම ලින්ක් එක නිකම්ම අතර ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ ගලවපු ලින්ක් එක. මේ බලන්නකෝ. ඒකෙත් අර බෝලා ඔක්කොම ගෙවිලා තියෙන්නේ. ගෙවුනහම තමයි ඔය කට ගන්න සද්ද එන්නේ. ඉතින් ඒකට තමයි අපි මේක මාරු කරන්නේ. දැන් මේක නිකම්ම හෙල්ලෙනවා. ඉතින් බෝලයක් අපි බලන විදිහ මම කියලා දීලා තියෙනවා මේට කලිනුත්. ඉතින් මේ විදිහට තමයි බෝලයක් ගෙවිලාද කියලා බලන්නේ. මේ තියෙන්නේ මම අලුතෙන් ගෙනාවු ලින්ක් එක. හරි. දෙකම එක වගේම තියෙනවා. එකම සමානයි. ඉතින් ඔකේ දිග කොට තියෙනවද කියන එක අනිවාර්යෙන් බලන්න. ඒක මේ නැත්තම් බැලන්ස් බාර් එක අන්බැලන්ස් වෙනවා. මේ එකක් දිගයි එකක් කොට වුණොත් එම දෙපැත්තේ. ඒක නිසා අපි හරියට මේකත් බලලා ඉවර වෙලා තමයි මේක හයි කරන්න ඕන. ගලවන ගිහින් ගෙනාවොත් නම් ප්‍රශ්නයක් නෑ. හරි එක බලලා දෙනවනේ. ගෙනල්ලා ගලවන්න ගියාම තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් ඒක හරියටම කඩේ මුදලාලි මහත්තයට කියලාම ගන්න ඕන. එතකොට ඔය වගේ දේවල් ගෙදරදී කරගන්න පුළුවන් දේවල්. මේක ගරාජ් එකකට යන්න ඕනේ නැහැ. ඉතින් ඒකයි මම මේ වගේ වීඩියෝස් වලට පෙන්නන්නේ. ඉතින් ලොකු දෙයක් නෑ. දැන් අපි ආපහු තියෙන්නේ අර ගලවපු නටන් බෝල්ට් දෙක දාලා ඉවරලා ඒක හිර කරලා දාන්න විතරයි. ඉතින් මේ වගේ වැඩ හරි පුංචි දේවල් ගෙදරදී කරගන්න පුළුවන්. මම ඒ දවස්වලම කිව්වා ගෙදරට ගන්න ඕන ටූල් කිට් එකක් ගැන. ඒ වීඩියෝස් එකෙන් බලලා නැත්තම් මගේ channel එකේ පොඩක් පල්ලෙහාට ගිහිල්ලා බලන්න. ඉතින් ගෙදරක තියෙන ඕන ටූල් ගැන මම කතා කරලා තියෙනවා.
ඉතින් ගොඩක් සතුටුයි දැන් මාත් එක්ක ගොඩාක් කට්ටිය එකතු වෙලා ඉන්නවා channel එකට. ඉතින් කමෙන්ට්ස් දානවා, ඉතින් ඒවට මැසේජ් දානවා, හැම දෙයකටම ගොඩක් ස්තුතියි හැමෝටම. ඉතින් ඉස්සර ඉඳලම හිටපු අයත් දන්නවා මම channel එක කොහොමද පටන් ගත්තේ කියලා. ඒ හැමෝටමත් ස්තුතියි. මේ විදිහට මගේ channel එක කරගෙන යෑමේදී යම් ගැටලු සමහර කාලවල වලද වීඩියෝස් දාගන්න බැරි වෙනවා. ඒ වගේ වෙද්දි අපි යන හොයලා බලනවා. මේ හැම දෙයකටම ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් මේ වගේ දෙයක් කරලා මොකද මම මේකෙන් අමතර වාසියක් බලාගෙන කරන වැඩක් නෙමෙයි නිසා. හරි යාළුවනේ, මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා මේ වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. බොහොම ස්තුතියි.